හායි අම්මලා හැමෝටම එන්න අපි අද පුංචි දෙයක් කතා කරමු. වීඩියෝ එක ඉවරනකම් බලන්න. මේකෙන් ඔයාලට පුංචි අදහසක් ගන්න පුළුවන් වෙයි. මම මේ පිළිබඳව කතා කරන්න හිතුවේ ගොඩක් වෙලාවට මට පර්සනල් මැසේජ් එනවා. මගේ TikTok එකේ Facebook account එකේ මේ දෙකේම මගේ වටා ගොඩක් බුද්ධිමත් හොඳ අම්මලා පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් සමහරක් අම්මලා පර්සනල් මැසේජ් දාලා අහනවා. ඉතින් ගොඩක් වෙලාවට පුංචි බබාලත් එක්ක ඉන්න අම්මලානේ මගෙත් එක්ක ගොඩක් වෙලාවට කතා බහ කරන්නේ. මැසේජ් වලින් බෞද්ධයක්ම මට එන මැසේජස් වල තියෙන්නේ එයාලා ගොඩක් මානසික වැටිච්ච කට්ටිය. පුංචි පැටියා හම්බුනාට පස්සේ ඒ පුංචි පැටියා හම්බෙනවත් එක්කම ජීවිතේ වෙනස් වෙනානේ. ඒ කියන්නේ අම්මා කෙනෙක් කියන රෝල් එක හරියට කන්ට්‍රෝල් කරගන්න බැරුව ඒතර පුංචි පැටියව පුංචි පැටියට ඇතිවෙන පුංචි අපහසුතාවයන් නිල් කරගන්න බැරුව එතකොට සමහරකට සපෝට් එක නැති වෙන්න පුළුවන්. පවුලේ කට්ටියගෙන් සපෝට් එක නැතුව ඒතර සමහරකට හස්බන්ඩ්ගෙන් සපෝට් එක නැතුව එතකොට සමහරකට දවස බැලන්ස් කරගන්න බැරි වෙනකොට මේ හැම දෙයක්ම මත ගොඩක් වෙලාට සමහරක් අම්මලා මානසිකව වැටිලා ඉන්නවා. මානසික වැටිලා ඉන්නකොට ඒ ප්‍රෙෂර් එක යාලට කියා ගන්න බැරි වෙනකොට එතකොට පවුලේ ඒ කියන්නේ බබාගේ දේවල් හැන්ඩල් කරගන්න බැරි වෙනකොට ඉතින් හැම වෙලේම යාලාගේ ඔළුව වැඩ කරන්නේ නෙගටිව් මයින්ඩ් එකක්. ඒ කියන්නේ ඔළුවෙන් යාලා හැම වෙලේම හිතන්නේ මට මේක කරන්න බෑ, මට මේක කරගන්න බෑ, මට කවුරුත් උදව් කරන්නේ නෑ, මට අම්මා කෙනෙක් වුණාට පස්සේ මේ දේවල් කරන්න ශක්තිය නෑ. එතකොට ඒකනම් මේ එහෙම හැම වෙලේම නෙගටිව් දේවල් හිතනකොට ඉතින් ඔළුව හැදිලා තියෙන්නෙම නෙගටිව් දේවල් වලට. එතකොට ඔළුවෙන් නෙගටිව් දේවල් හිතනකොට හැදෙනකොට අපේ වටපිටාවත් නෙගටිව් දේවල් වලටම තමයි හැදෙන්නේ. අම්මා කෙනෙක් වුණාට පස්සේ මට ඉස්සර ගත කරපු කාලේ දැන් නැහැ. මම දැන් ඉස්සරට වඩා මම වෙනස් වෙලා, රූපෙන් වෙනස් වෙලා. එතකොට මට මේ රූපේ මේන්ටේන් කරගන්න විදියක් නැහැ. මේ හැම දෙයක්ම ඔළුවේ වැඩ කරනකොට ඉතින් හැම වෙලේම හිතන්නේ නෙගටිව්. මට බෑ, මට මම මෙහෙමයි, මට මේව කරන්න බෑ, මගේ ළමයා මෙහෙමයි, අර ළමයා තව ළමයෙක් එක කම්පෙයා කරනවා, තව අම්මා කෙනෙක් එක කම්පෙයා කරනවා. ඉතින් එහෙම හැම වෙලේම නෙගටිව් විදියට හිතනකොට අපිට අපේ ජීවිතේ අපි ඉස්සරහට යනකොට දවස පටන් ගන්නකොට නෙගටිව් විදියට හිතුවොත් අපිට නෙගටිව් දේවල්ම තමයි හම්බෙන්නේ. ඒක අනිවාර්යෙන් 100% වෙන දෙයක්. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. ඉතින් ඔයාට ප්‍රශ්න තියෙනවා. ඔයා මේ මොහොතේ ප්‍රශ්නයක ඉන්න අම්මා කෙනෙක් නම් ඔයා තව කෙනෙක්ගේ වීඩියෝ එකක් පුංචි වීඩියෝ ක්ලිප් කෑල්ලක් එක්කෝ දවසේ පුංචි කොටසක් දැකලා මෙයා නම් හොඳටම සතුටින් ඉන්නේ, මෙයා හරිම ෆ්‍රීඩම් එකකින් ඉන්නේ කියලා හිතලා ඔයා අපහසුතාවයෙන් ඉන්නවා නම්, ඔයා නෙගටිව් දේවල්ම හිතනවා නම් ඔයාගේ ජීවිතේ නෙගටිව්ම තමයි වෙන්නේ. ඔයාට හැම දෙයක්ම කරගන්න බැරි වෙනවා. ඔයා හැම වෙලේම පල්ලෙහා මට්ටමට තමයි වැටෙන්නේ. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. අම්මා කෙනෙක් නම් ඔයා අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් හරි නැත්නම් අම්මා කෙනෙක් නම් ඔයා හැම වෙලේම පොසිටිව් හිතන්න. මට මේ දේ කරන්න පුළුවන්. මම මේ දේ කරනවා. මම ඉස්සර වගේම ආයේ නැවත මගේ රූපේ හදා ගන්නවා. මගේ පුංචි පැටියව මට බලා ගන්න පුළුවන්. මම ශක්තිමත් අම්මා කෙනෙක්. මට මේ හැමදේම කරන්න පුළුවන් කියන එක හිතන්න. හැම වෙලේම පොසිටිව් හිතන්න. පොසිටිව් හිතනකොට ඔයාගේ වටේ පොසිටිව් දේවල්ම තමයි හැදෙන්නේ. ඔයා නෙගටිව් හිතුවොත් ඔයාගේ වටේ නෙගටිව් දේවල්ම තමයි හැදෙන්නේ. ඒ නිසා හැම වෙලේම පොසිටිව් විදියට හිතන්න. හැම දෙයක්ම කරන්න පුළුවන් කියන මට්ටමේ ඉන්න. මේ වීඩියෝ එක කරන මමත් සමහරක් වෙලාවට නෙගටිව් දේවල් හිතට එනවා. නමුත් මම මගේ හිතෙන් කන්ට්‍රෝල් කරගන්නව නැහැ. මට මේ දේ කරන්න බැරි කමක් නැහැ. මට මේ දේ කරන්න පුළුවන්. මං තමයි මේ ලෝකේ වාසනාවන්තම අම්මා, මං තමයි මේ ලෝකේ වාසනාවන්තම බිරිඳ කියන එක මගේ ඔළුවේ නිතරම වැඩ කරනවා. එහෙම වැඩ කරනකොට මට මාර එනර්ජි එකක් එනවා. ඉතින් මේ මට ප්‍රශ්න නැතුව නෙමෙයි. ප්‍රශ්න තියෙනවා. අපේ ජීවිතේ අපිට එදිනදා හැමදාම ප්‍රශ්න මතුවෙනවා. ඒ ප්‍රශ්න විසඳගෙන යනවා කියන එක තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ වගේම මට විතරක් නෙමෙයි ලංකාවේ ලෝකේ හොඳම සල්ලිකාරයාට වුණත් හරි ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න කියන එක ජීවිතේ නැති වෙන්නේ නැහැ. අපි මැරෙනකම් අපි මේ ප්‍රශ්නත් එක්ක දුක, සතුට, කම්කටොළු මේ හැමදේම අඩිය තියදම මේ ඉස්සරහට අපි ජීවිතේ යන්නේ. ඉතින් ඔයා මතක තියාගන්න හැම වෙලේම ඔයා පොසිටිව් අම්මා කෙනෙක් වෙන්න. නෙගටිව් අම්මා කෙනෙක් වෙන්න එපා. ඉතින් මට මේ වීඩියෝ එක කරන්නම හිතුනේ ගොඩක් කලාවට අම්මලා 80%ක්ම මැසේජස් දාන්නේ ඒගොල්ලන් හරියම කනස්සල්ලකින්. ඉතින් අම්මා කෙනෙක් වුණාට පස්සේ ගොඩක් ඒගොල්ලන්ගේ ජීවිතේ වෙනස් වීම එක්ක ඉතින් හැම වෙලේම ඒගොල්ලන් පසුබටිනවා. මට මේ දේ කරන්න බෑ, මෙහෙමයි හරමයි කීකේ ඉතින් හිතනවා. ඉතින් මම ආදරණීය මේ අම්මලාගෙන් ඉල්ලන්නේ කවමදාවත් එහෙම හිතන්න එපා.
අද ඉඳන් ඔයා හැම වෙලෙම පොසිටිව් හිතන්න. ඒ කියන්නේ හැම වෙලෙම හොඳ දේවල්. මට මේ දේ කරන්න පුළුවන්. මං හොඳ අම්මා කෙනෙක්. ඔව් මට මේක කරන්න පුළුවන්. මම මේක කරනවා. එහෙම කියලා හැම වෙලෙම හොඳ සිතුවිලි ඔළුවේ තියාගන්න. අනිවාර්යෙන් ඔයාට ඔයාගේ ප්‍රශ්න හැම එකකටම විසඳුම් හම්බෙනවා. ඔයාට තියෙන ප්‍රශ්නේ නෙමෙයි මට තියෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ නෙමෙයි ඔයාට තියෙන්නේ. ඉතින් තව කෙනෙක්ට ඇඟිල්ලෙන් ඇනලා හෝ තව කෙනෙක්ට උපදේශයක් දීලා ඔයාගේ ප්‍රශ්න මට විසඳන්නත් බෑ. මගේ ප්‍රශ්න ඔයාට විසඳන්නත් බෑ. එතකොට අපි බුද්ධිමත් අම්මලා විදිහට තමයි අපි ඇසිරෙන්න ඕනේ. එතකොට බුද්ධිමත් අම්මා කෙනෙක් කියලා කියන්නේ එන හැම ප්‍රශ්නයක්ම කොහොමද කන්ට්‍රෝල් කරගන්නේ? කොහොමද බැලන්ස් කරන්නේ? කොහොමද මේ ජීවිතේ ඉස්සරහට යන්නේ කියන එක ඒක මේ පොතකින් ගන්න ඕනේ දැනුමක් නෙමෙයි. ඒක අපි වටා මේ අපේ වටා තියෙන සර්කල් එකෙන් නැත්නම් මේ සමාජ දැනුමේ ඒතර තව කෙනෙක් දිහා බලලා එහෙම අපි අදා ගන්න ඕනේ ජීවිතයක් තමයි අපි මේ ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ඉතින් මම මේ අම්මලාගෙන් ආදරෙන් ඉල්ලන්නේ මේ මොහොතේ ඔයා ප්‍රශ්නික ඉන්නවනම් මේ මොහොතේ ඔයා අසරණ වෙලා ඉන්නවනම් ඔයා හිතන්න එපා ඔයාට කවුරුත් නැහැ කියලා. ඔයාට ඔයා ඉන්නවා. ඉතින් හැමදේටම මුණ දෙන්න පුළුවන් තමන්ගේ ධෛර්යයෙන් සහ තමන්ගේ ශක්තියෙන් කියන එක හොඳට මතක තියාගන්න. තව කෙනෙක් පිටිපස්සේ ඉඳන් ඔයාව කන්ට්‍රෝල් කරන්නත්, ඔයාව අසුරවන්නවත්, ඔයාව ඉස්සරහට තල්ලු කරන්නවත් ඒ කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. මොකද තමන්ගේ පෞරුෂය සහ මට මේ දේ කරන්න පුළුවන් කියන පරමාර්ථය තියාගෙන තමයි අපි මේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මට මේ පුංචි උපදෙසක් දෙන්න ඕනේ උනේ. ඉතින් අම්මා කෙනෙක් නම් අම්මා කෙනෙක් කියන්නේම ප්‍රශ්න තමයි. ප්‍රශ්නත් එක්ක ජීවිතේ ඉස්සරහට යන කෙනා තමයි අම්මා කියන්නේ. මේ ප්‍රශ්න විසඳගෙන මේ ප්‍රශ්න වලට කොහොමද මුහුණ දෙන්නේ? බැලන්ස් කරගෙන, පවුල බැලන්ස් කරගෙන, දරුවෝ බැලන්ස් කරගෙන මේ හැමදේම බැලන්ස් කරගෙන ඉස්සරහට යන කෙනෙක් නම් ඔයා එනම් බුද්ධිමත් අම්මා කෙනෙක්. අට දෙන්න ඕනේ උනේ පුංචි පණිවිඩයක් හැම වෙලේම පොසිටිව් හිතන්න, නෙගටිව් දේවල් හිතන්න එපා. ඔයාගේ වටේ ඔයාගේ සර්කල් එක පොසිටිව් විදියට තියාගන්න මතක තියාගන්න. ඉතින් මේ මොහොතේ ප්‍රශ්නයක ඉන්න අම්මා කෙනෙක් නම් ඔයාගේ ප්‍රශ්න හැම දෙයක්ම ඉක්මනට විසඳේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.